ඉතින් උදේට නැගිට්ටාම තේ එකක් හදාගන්න නැතුව දවස පටන් ගන්න බැරි තරම්. උදේම තේ එකක් හදාගෙන දැන් මේ ලෑස්ති වෙන්නේ බබාගේ කෑම එක හදන්න. මේ තියෙනවනේ කොළ පාටට මේ තියෙන්නේ සුකීනි. ඔයාලා දන්නවද සුකීනි කියන්නේ මොනවද කියලා? සුකීනි කියලා කියන්නේ බබාලට දෙන්න පුළුවන් හොඳම ගුණ කෑමක්. මේක සුපර් මාකට් වලින් ගන්න පුළුවන්. මම නම් ගන්නේ කාගේල්ස් ෆුඩ් සිටි වල තියෙන රාජගිරිය බ්‍රාන්ච් එකේ ගොඩක් වෙලාවට තියෙනවා. මම එතනින් තමයි සුකීනි ගන්නෙ. සුකීනි බබාලට ගොඩාක් ගුණ කෑමක්. ගුණ කියලා කියන්නේ විටමින් සහ ෆයිබර් තියෙනවා. ඉතින් ඒ නිසා මේක බබාලට ගොඩාක් වැදගත් වෙනවා. මේක කැක්කිරි වගේ ඒ වගේම තමයි මදේ නිකන් කැකිරි වගේම තමයි මේක කොළ පාට තියෙනවා කහ පාට සුකීනිත් තියෙනවා. හැබැයි මම ගන්නේ කොළ පාට එක. මොකද කහ පාට එක බබා කැමති නැති නිසා. ඉතින් සුකීනි අපිට හදාගන්න පුළුවන් සුප් එකක් විදිහට, පියුරි එකක් විදිහට, එතකොට නූඩ්ලස්, පාස්තා වගේ දේවල් හදනවා නම් රයිස් එකක් වගේ හදනවා නම් අපිට මේ විදිහට බැදුමක් විදිහට හදාගන්නත් පුළුවන්. ඉතින් මම අද හදන්නේ බබාට උදේට පාස්තා එක් රෙසිපි එකක්. මම පාස්තා ගන්නවල දන්නවනේ රෝසා කියන පාස්තා එක. ඉතින් ලුණු සුදු ලුණු ඉඟුරු ටික ටෙම්පරාදු කරගෙන ඒකට බිත්තරයෙන් භාගයක් තමයි දාන්නේ. ඒකත් ඉන්ක්ලූඩ් කරගත්තට පස්සේ ඒකට අදාළව ස්වීට් කෝර්න්, සුකීනි, කැරට් මේ වගේ දේවල් ඔක්කොම ටික එකතු කරනවා. මේ විදිහට ඔක්කොම එකතු කරාට පස්සේ පාස්තා එකත් එකතු කරලා හොඳට මික්ස් කරනවා. ඊට පස්සේ මේට උඩින් මම බටර් දානවා, ලුණු ගම්මිරිස් එකතු කරනවා. මොකද බබාට සුකීනි දෙන්නේ එකකින් මට හිතෙනවා බබාට එක පොඩි ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙනවා. මම දැකලා තියෙනවා ෆොරිනර්ස්ලා සුකීනි බබාලට දෙනවා. ඒක සාමාන්‍යයෙන් කියුකම්බර් වගේම තමයි. හැබැයි ඊට වඩා ඒකේ තියෙනවා ෆයිබර්ස්. ඒ නිසා බබාට ගොඩක් වැදගත්. මම ඒ නිසා අනිවාර්යෙන් සුකීනි දුන්නා. චූටි කාලේ මාස 6-7 ඉඳන්ම පියුරි එකක් කාලෙත් දුන්නා. ඉතින් මම තාමත් එයාට දෙනවා ගොඩක් වෙලාවට සුකීනි තියෙනවා දැක්කොත් මම අනිවාර්යයෙන්ම ගන්නවා. ඉතින් ඔයාලට සුකීනි මෙන්න මේ විදිහට හදා ගන්න පුළුවන්. ඉතින් මේක බබාලට ගොඩක් ගුණ කෑමක්. ඉතින් ඒ වගේම මම මේකට තව හිතුවා කතුරු මුරුංගා කොළ මං ගෙනත් තිබ්බා මුරුංගා කොළ. ඉතින් මේකෙන් මුරුංගා කොළ ටිකක් එකතු කරනවා කියලා මේක බබාලට ගොඩක් ගුණයි. මොකද බබාට ඩ්‍රයි ස්කින් තියෙනවා. ඒ වගේම මුරුංගා කියන්නේ බ්‍රේන් ඩෙවලොප්මන්ට් එකට ගොඩක් වැදගත් වෙන කෑමක්. ඉතින් අද උදේ කෑම එක මම ඔන්න ඔය විදිහට තමයි හදාගත්තේ. මම මේකට තව ෆ්‍රෙෂ් මිල්ක් එකතු කළා මේකේ රස ගුණය ටිකක් වැඩි කරගන්න. ඉතින් ඔයාලා පොඩ්ඩක් මේක මේ විදිහට හදලා දීලා බලන්නකෝ. මේක පුදුම තරම් රසයි අපිට උනත් කන්න පුළුවන්. ඉතින් මගේ බබා මේකට හරිම ආසයි. හරිම ආසාවෙන් එයා මේ කෑම එක කනවා. ඉතින් ගොඩක් අය මගේ රෙසිපීස් අහනවනේ මම පෝස්ට් එකක් දැම්මත් රෙසිපි එක දාන්න කියලා කියනවා. ඉතින් මම එයාලට තමයි මේ කියන්නේ මම මේක YouTube එකේ අප්ලෝඩ් කරන්නේ හදන විදිය වගේ ගොඩක් අය ඉල්ලන නිසා. අනිත් දේ තමයි බබාලා කෑම කන්නේ නැහැ කියනවනේ. ඉතින් ලස්සන ප්ලේට් එකක ලස්සනට ස්පූන් එකක් දාලා ලස්සන විදිහට කෑප් එක හදලා දීලා බලන්න බබාලා හරිය ආසාවෙන් කනවා. මගේ බබත් එහෙම තමයි. මම එයාට ලස්සනට දුන්නා මෙයා ලස්සනට කෑම එක කනවා. ඉතින් අනිත් කාරණාව බබාට ස්ටූල් පාස් කරන ටයිම් එක අපි අරේන්ජ් කරගන්න විදිය. මේක මම එයාට අවුරුද්දේ ඉඳන් පටන් ගත්තේ ඇවිදින්න ගත්ත කාලේ ඉඳන් මේක මම එයාට මහා ලොකු ස්ට්‍රෙස් එකක් දුන්නේ. අපි ෆනි ටයිම් එකක් විදියට තමයි ඒක පටන් ගත්තේ. ඉතින් එයාට ලස්සන චෑ එකක් දීලා පුතා සිට් කරන්න කියලා මම එයාට ඒ විදියට ලස්සනට කියලා දුන්නා. ඉතින් එයාට අවුරුදු 1මාර වෙනකොට එයාට කම්ප්ලීට්ලි ස්ටූල් පාස් කරන්න පුළුවන්. හරි ලස්සනට ඉඳගෙන. ඉතින් මේක ලොකු දෙයක් කරගන්න එපා. මේක ලොකුවට එයාට සැර කරලා එහෙම නෙවෙයි මේක එක ෆන් එකක් කරගෙන එයාට සෙල්ලම් බඩු දීලා එහෙනම් මම එයාත් එක්ක සෙල්ලම් කරන ගමන් එයාට මම කිව්වා කොහොමද මේක කරන්නේ උදේට නැගිට්ටමත් එයාට මම කියලා දෙන්නේ වොෂ්රූම් එකට යන්න ඕන අපි. ඒතකොට එයා පැම්පස් එක රිමූව් කරලා වොෂ්රූම් එකට පවා යනවා. ඉතින් බබා අපි මේ දේවල් වලට පුරුදු කරගන්න එක අම්මගේ වැඩක්. ඉතින් ඒක අපි එන්ජොයි විදිහට කරන්න ඕන. නැත්තම් බබා ඒකට පුරුදු වෙන්නේ නැහැ. ඉතින් දවල්ට මට පොඩි වැඩ වගේක් තිබ්බා කොස්සි අස් කරගන්න. ඉතින් ඒ ටික මට අස් කරගන්නකම් ඉතින් මෙයාට පොඩි ඇට වර්ග ටිකක් දීලා හැන්දෙන් මම දුන්නා තව බකට් එකකට දාන්න කියලා. එයා ඔක්කොම බීම හලලා එයාට කැමති දෙයක් කරන්න කියලා. ඒක මම වැඩ ටික ඉවර කළා. ඉතින් ඊට පස්සේ එයාව නාවලා හොඳ නැප් ටයිම් එකක් ගත්තා. එයාගේ ෆස්ට් නැප් ටයිම් එක. ඉතින් එයා ලන්ච් එකට කලින් තමයි නැප් ටයිම් එක ගන්නෙ. මෝර්නින් ටයිම් එකේ හොඳට සෙල්ලම් කරලා වොෂ්රූම් ගිහිල්ලා කෑම කාලා හැමදේම කරලා ඉවර කරලා හොඳට 1:00 වෙනකන් අපේ පුතා නිදිනවා. ඉතින් ඒක පැය 1:00 2ක්ද කියන්න බෑ. ටයිම් එක චේන්ජ් වෙනවා. එයා ඒ නිදින වෙලාව අනුව.
ඊට පස්සේ නැගිට ගමම මම කරානේ යාගේ ලන්ච් එක රෙඩි කරලා තියෙනවා. එයා ආස කරන විදිහට අපේ පුතා දැන් නිතරම ගන්න කැමති දෙයක් තමයි බත්. ඉතින් අනිවාර්යෙන් දවසට බත් වේල් දෙකක් ගන්නවම තමයි. ඊට අමතරව පැස්තා නූඩ්ලස් ඉන්දියාප්ප ආප්ප වගේ දෙයක් දෙනවා. එක්ක උදේට කඩල කිරිබත් වගේ දේවල් දෙනවා. ඕට්ස් වගේ දේවල්. ඕට්ස් නම් ගොඩක් වෙලාවට කන්නේ නැහැ දැන්. ගොඩක් වෙලාවට එයා කන්න දැන් ඒකට අකමැති වෙලා තියෙන්නේ. ඒ කාලෙන් කාලට අපේ පුතා එක දේවල් රිජෙක්ට් කරනවා. ඉතින් මේ දේවල් ඒ කාලෙට හදලා දෙන්නේ නැහැ. ඉතින් අර පුංචි කාලේ ඉඳන් හුරු කරපු නිසා එයා හැම දෙයකටම දැන් පුරුදු වෙලා ඉන්නේ. ඉතින් දැන් දවල්ට කෑම කවනවා පපඩම් පරිප්පු චිකන් සහ කංකුම් එකක්. ඉතින් අපේ පප්පාට මම ගෙදර හදන කෑම තමයි කවන්නේ. යාට කියලා විශේෂයෙන් වෙනම හදන්නේ මොන හරි අපි සැරට හදනවා නම් එයාට මිරිස් දාන්න කලින් මම අයින් කරනවා. ඉතින් එයාට කියලා වෙනම මම ඔය 3-5 වර්ග චූටි කාලේ ගත්තා. ඉතින් දැන් නම් අපේ ගෙදර ආහාර රටාවත් එක තමයි මගේ පුතා කෑම ගන්න. ඉතින් එයා අතින් කන අතරේ මම එයාට කෑම එක කවනවා. හරිම ෂෝක් අනේ මම මේ ජීවිතේට හරිම ආසයි. මම එයාත් එක්ක ගත කරන මොහොතවල් මාර විදිහට එන්ජොයි කරනවා. හැබැයි සමහර ලාවලට මට තරහත් යනවා. ඉතින් ඒ දේවල් ඉතින් දරා ගන්නවා. අපි ලැබෙන දේවල් අපි බාර ගන්න එපා. සාදු ලස්සනයි සාදුනේ. ඉතින් අද හස්බන්ඩ්ගේ නිවාඩු දවස සෙනසුරාදා දවසක් නිසා අපි හිතුවා එයාව අප්පච්චිත් අපේ වැඩට යනවා. ඉතින් අප්පච්චි වැඩට දාලා අප්පච්චි යනකොට ඉතින් අපේ මෙව නඩනවා. අප්පච්චි කියන්නේ මගේ අප්පච්චි. ඉතින් එයාව දාලා එනකොට දාලා යන්න වෙනවා කියලා අපේ මෙව නඩනවා. ඊට පස්සේ අපි දැන් මේ ලෑස්ති වෙන්නේ ප්ලේ ඒරියා එකට යන්න. එයාගේ හිත හදාන්නත් එක්ක. ඉතින් දැන් තාත්ති සොක්ස් දෙක දාලා දැන් පටන් ගන්න යන්නේ එයාගේ ප්ලේ ඒරියා ටයිම් එකේ එන්ජොයි කරන්න එයා කැමති. ප්ලේ ඒරියා එක හැම තැනම දුවනවා. ඉතින් ඒ ප්ලේ ටයිම් එක මාර විදියට එන්ජොයි කරනවා. මම එක දවසයි ආව එක්කන් ගියේ. එදායින් පස්සේ මම දිගටම එක්කන් යනවා කියලා හිතුවා. මොකද එයාගේ මාර වෙනසක් මම දැක්කා. එයා යාළුවොත් එක්ක ෂෙයා කරගන්න ඉගෙන ගන්නවා. ඒතර එතන ඇක්ටිවිටීස් ඔක්කොම කරන්න try කරනවා. එයා පුංචි ළමයින්ට බය තිබ්බ ගතිය නැති වුණා. ඉතින් ඒ නිසා මම දැන් රෙගියුලර්ලි එක්කන් යනවා වීකෙන්ඩ්ස් වලට. ඒකේ මම ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක් දැක්කා. මොකද එයා නිතරම මාත් එක්ක ඉන්න නිසා මම විතරයි එයාට මූව් වෙන්නේ. එයාට යාළුවෝ මූව් වෙන්නේ නැති නිසා. දැන් ඉතින් අපේ පුතා ගොඩක් හොඳයි. එතනට ගියාම හැමෝත් එක්කම ඉන්න බලනවා. ඉතින් ටිකක් අර තනියම ඉන්න ගතිය නැති කරන්න ඕනේ. යාළුවොත් එක්ක ෂෙයා කරගන්න ඉගෙන ගන්න ඕන. අනේ මේ දේවල් පුරුදු කරන්න තමයි මම මෙතනට එකයි යන්නේ. අනිත් එක ගියක් ඇතුලේ ඕනම කෙනෙක්ට ඉන්න එපා වෙනවනේ. මනස රිලැක්ස් කරගන්න ඕනේ. යාට උනත් සතුටින් ඉන්න අපි ආගේ ඉඩ පරිසරය අපි හදන්න ඕන. මොකද මේ කොළඹ ජීවිතේ ගම්වල වගේ නෙමෙයි. ගේ ඇතුළටම හිර වෙලා අපේ ගෙදරත් එහෙමයි. වටපිටාවේ මිනිස්සුත් එක්ක ගනුදෙනුවක් නැහැ. මෙවට උනත් ඒක එපා වෙනවා ඇති. මට හිතෙනවා ඒ නිසා මේ හැම ඉරිදාවකම එක්කෝ සෙනසුරාදාවකම හස්බන්ඩ් නිවාඩු නම් අනිවාර්යෙන් මම මෙයාව පිටට එක්කගෙනම යනවා. ඉතින් මෙයා හරිම ෂෝක් අනේ හැම දෙයක්ම කළා. හරි සතුටින් මට හරි සතුටුයි යාගේ මේ ඉම්ප්‍රූව්මන්ට් එක ගැන. මේ කොහෙද? සිසෝනේ. KFC ඕනේ ගන්නට කියනවා. තාත්තේ. දැන් KFC කන්න හරිම ආසයි. එක දවසක් කරන් දීලා දැන් ඒකට පුරුදු වෙලා ඒකට පුදුම තරම් ආසයි. KFC එකක් ළඟින් යන්න බෑ KFC ඉල්ලනවා. ඉතින් දැන් අර ඉඳලා හිටලා අරන් දෙනවා එළියට ගියපාම නැත්තම් මෙයා මේකට ඇඩික් වෙලා වගේ ඉල්ලන්න බලනවා. ඉතින් අපි අමතක කරන එකක් වයස වැඩි නිසා. ඉතින් ඊට පස්සේ අපි ධර්ම යුද්ධය බැලුවා. ධර්ම යුද්ධ ෆිල්ම් එක බලන්න කලින් අපි ඉක්මනට කෑවා. අපි දෙන්නා විනාඩි 15කට වගේ කාලා ධර්ම යුද්ධ ෆිල්ම් එක බලන්න